හායි මචං. ඔන්න 2026 පළවෙනි වීඩියෝ එක අපේ. මට මේ ගේන්න බැරුණානේ වීඩියෝ එක. දැන් මම ගේන්න බලන්නම් ඔයාලට හැමදාම. එහෙනම් කට්ටියම සෙට් වෙමු. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉන්නේ රෙඩ් පොකට් ක්ලේම් කරන්න. ඉතින් අපේ වෙන වීඩියෝ නෑනේ. ඔයාලට ඕන නම් කියන්න මම එහෙම ගේන්නම්. e-commerce website තියෙනවා, app තියෙනවා. ඒවත් ඕන ඔයාලට ගේන්නලා දෙන්නම් මම. හරි එහෙනම් අපි අද ක්ලේම් කරමු. මෙතන මෝ ටච් කරලා එන්නත් පුළුවන් ඔයාලට මෙතන Binance logo එක හරි ඉරි තුනක් ඇති ඒ තුන ටච් කරලා එන්න. ඇවිල්ලා මෙන් පල්ලහැට යද්දී මෙතන red pocket කියලා දෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ගිහින් ක්ලේම් කරන්න තමයි තියෙන්නේ. බලමු මෙතන send කියන එක නෙමෙයි මෙතන recover කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන කෝඩ් එක ගහන්න මේකක් කියනවා. ඊට පස්සේ මෙතන කෝඩ් එක ගහලා ක්ලේම් කරන්න තියෙන්නේ අපිට. අපේ පළවෙනි කෝඩ් එක ස්පෙෂල් කෝඩ් එකක්. ඒක ලක් එක තියෙන්න ඕනේ. ඒකේ ඉන්න මාසෙකට සැරයක් විතර එන්නේ ඒකේ කොහොමද? හරි එහෙනම් අපි බලමු ඒකේ මොනවද හම්බෙන්නේ කියලා. හම්බෙයිද බලමු ඉස්සෙල්ලා. මේක බලමු BP 3I E0 I8ME. හරි අපි ක්ලේම් කරමු. අපි ඊට බලමු මේකෙන් හම්බෙයිද කියලා. ලක් එක තිබ්බොත් හම්බෙයි ඉතින්. බලමු. අද අපේ වාසනාව කොහොමද කියලා. වාසනාව උරගා බලමු. නෝපන් ගියා තියෙනවා කන්ග්‍රැචුලේෂන් උත් එක්කම. ආමීන්. ඔන්න හම්බුණා මටත්. හරිද කන්ග්‍රැචුලේෂන් you got මෙන්න BTC මෙච්චරක් හම්බුණා මට. ඔන්න ඒක ෂෙයා කරන්න තියෙනවා. වැඩක් නැහැ. ඔව් මට හම්බුණා. ඔයාලට හම්බෙයිද බලන්න. ආයෙත් අපි යන් රෙඩ් පොකට් එක ක්ලේම් කරන්න. ඕනේ නම් අද දවස හොඳයි. හොඳ වාසනාවක් තියෙනවා. ඔයාලත් එක්කනේ වීඩියෝ එක බලලා ක්ලේම් කරන්න ඉතුරු ටික. හරි එහෙනම් අපි ඉතුරු කෝඩ් ටිකට L5 US B8 6M එක ක්ලේම් කරමු අපි. ඕපන් කරමු. ඊතරම් කොයින් නම් ඕන අපිට. ඊළඟ බලමු GK 1H NC IQ. අපි බලමු එකෙන් ඒකත් ඕපන් කරමු. ඔන්න BNB කොයින් හම්බුණා. හරි අපි ඊළඟ බලමු. NOUJ S4 D9. හරි එකේ මොනවද හම්බෙන්නේ බලමු අපි. ඒකත් ඕපන් කරමු. අන්න USDT හම්බුණා. අර ඊළඟ 1 2 U4 QC HF. හරි අපි ඊළඟ ක්ලේම් කරමු. මේක ඕපන් කරලා not coin. ඊළඟ බලමු C3 WA D4 5M. හරි අපි ඒකිනුත් මොනවද හම්බෙන්නේ බලමු. ඕපන් කරමු. මොකක්ද කොයින් එක. ඊළඟ එක RN VQ NX UJ. එකත් ක්ලේම් කරමු. ඕපන් කරමු. enemy coin කින් හම්බුණා අපිට. ඊළඟ බලමු 6D
YJ KA 6L එකත් ක්ලේම් කරමු. ඕපන් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අන්න ලොන්ස් කොයින් ලින්ක් 0.1ක් හම්බුණා. ඊළඟ බලමු 5R RZ XQ R0 ඒකත් ක්ලේම් කරමු. ඕපන් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අන්න ෆයින් කොයින් එක හම්බුණා. ඊළඟ TFJM B8 9K එකත් ක්ලේම් කරමු. ඕපන් කරමු. හරි ඒකත් හරි. ඊළඟ TP 905K PY එකත් ක්ලේම් කරමු. ඕපන් කරමු. අන්න ටෝන් කොයින් ටෙලිග්‍රෑම් එකේ තමයි රිලීස් වුනේ. ඊළඟ JO 205A A8 හරි අපි එකත් ක්ලේම් කරමු. ඊළඟ ඕපන් කරලා මේක ඕපන් කරලා බලමු. ඊතරම් කොයින් ඔන්න හම්බුණා. ඊළඟ බලමු XA OX 641M හරි ඒකත් අපි ක්ලේම් කරමු. පොඩ්ඩක් පැටලුණා කීබෝඩ් එක. අන්න BTC කොයින් 8.1ක් හම්බුණා මට ඔන්න. ඊළඟ නම් බලමු B1 KX M8 1U එකත් ක්ලේම් කරමු. ඕපන් කරමු. තාම ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕනෙකට උත්තර දෙනවා. ඉඳවලක් හිතන්න එපා. B1 KX අපි ක්ලේම් කරා නේද? අනේ නම් අපිට තියෙන අන්තිම එක. එහෙනම් අපි ඒකත් ක්ලේම් කරමු. ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක වුණා නම් bell එකත් ඕල් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට notification එකක් එනවා. ඊට පස්සේ like එකෙන් ක්ලේම් කරන්න තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟ මේ කෝඩ් එක බලමු. XY OQ XA 5A ඔයාලත් එහෙනම් දැන් ගිහින් ක්ලේම් කරගන්න. subscribe කරන්න අමතක නොකරම. එහෙනම් කට්ටියන් පරිස්සමෙන් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු මේක ක්ලේම් කරලා. මාත් අද කාගෙන්වත් තමයි මේ ක්ලේම් කරේ. බලමු දැන් මගේ මම Binance එකට අතින් කීයක්වත් දාලා නැහැ. හරිද මගේ ගාන. දැන් මේ තියෙන්නේ ෆ්‍රී හම්බෙච්ච ඔක්කොම. හරිද මේ ඉතින් මේ අගය නඩු වෙද්දි වැඩි වෙද්දි මෙතන පොඩි වෙනසක් වෙනවා. හරිද ඒක ගණන් ගන්න එපා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.